බලන්න පළවෙනි මේක අහනවා ABC ත්‍රිකෝණයේ AB පාදය සමානයිලු AC පාදයට. AB පාදයේ දිග AC ට සමානයි. එතනින් පොඩි කරුණක් වෙනවා. මොකක්ද? පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. කලින් දවසක කිව්වා ඔය කතාව. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක සමානයි. එහෙනම් මම නිකන් අකුරක් දා ගන්නකො. මෙන්න මේ ඉර චුට්ටකට නැහැ කියලා හිතන්න. මෙහෙම එකක් නැහැ. කවුද සමාන කෝණ දෙක එහෙනම්? මේ ඉරට ඉස්සරහා තියෙන කෝණයද? මේකයි අනිත් එක AC මේ දෙන්න සමානයි. අපි නිකන් අකුරක් දාගමුකෝ. පස්සේ ලියමු. මේක x නම් මේකත් x වෙන්න ඕන. හරිද ඒ කරුණ? මම මේ ඉර ආයෙ නැවත අඳිනවා. නෑ. ඊළඟට කියනවා මේකේ BC මත D කියන අකුර තියෙන්නේ AD දිගයි BC දිගයි සමාන වෙන්න ඕන කියලා. බලන්න. AD දිග ඒ කියන්නේ මේ දිගයි සමානයිලු BC කියන දිගට. එහෙමනේ කියන්නේ. දැන් මෙතනත් පේනවද ඇතුලේ ත්‍රිකෝණයක් තියෙනවා. ඒකෙත් පාද දෙකක් සමානයි. එහෙනම් එතනත් සම්මුඛ කෝණ දෙක සමානයි. කවුද සම්මුඛ කෝණ දෙක? මේකට සම්මුඛ මේ ඉස්සරහින් ඉන්නේ කවුද? මේ x අකුරනේ. එහෙනම් මේකට මෙතන a අකුර. එහෙනම් මේක x නම් මෙතන xy නේද? හරිද වැටෙන විදිහ? හරි. දැන් අහන්නේ මොකද්ද අපේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ අහලා තියෙනවා 2යි ABC සමාන වෙනවලු ABB. බලන්න කවුද කියලා මේ කෝණ දෙක? ADB කියන්නේ කවුද? ABB. මෙන්න මේක. දෙගුණයක් ABC. ABC කියන්නේ මේකනේ. මොකද්ද සම්බන්ධය? නාමයේ වශයෙන් කෙනෙක්වත් එකක් කියනවා. හොයන්න බෑ. A C D මේක B මෙන්න මේක නේද කෝණය? කියන්න බලන්න මොකද්ද සම්බන්ධය? ත්‍රිකෝණයක සම්මුඛ කෝණ දෙකේ එකතුවට මේකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට එහෙනම් මේ දෙක අපි දැන් මේ x x කියලානේ. එහෙනම් මෙතන 2x නේද? මේ කතාව වෙනවා මේ දෙගුණය කියන එක හැදෙනවා. මොකද මේ x අකුර මෙහාටත් අයි තියෙන්නේ. හරි. දැන් හරිනේ ආපු විදිය. දැන් ඕක x අකුර දාලා එපා. අපි ලියමු හේතු සහිතව. කියන්නකෝ බලන්න ලියන ක්‍රම. මුලින්ම පටන් ගන්නෙ කොහෙන්ද? දැන් අපි x අකුර දාන්න අපි ඉතින් ලියමු. මුලින්ම මතක් කරන් මුලින්ම අපි දැන් මේක x කියලා මේකත් x කියලා හිතුවා. ඒ කියන්නේ කෝණ දෙක සමානයි කියලා හිතුවානේ. කෝණ දෙක සමාන උනේ කොහොමද? පාද දෙක සමාන නිසා. එහෙනම් ලියමුකෝ ඔක. කොහොමද ලියන්නේ? AB පාදයේ සමානයි AC පාදයට මේක ගානේ දීලා තිබ්බනේ. මේක 10 කියලා වුණාම අපි ලියමු. ගානේ දීලා තිබ්බා. පාද දෙක සමාන නිසා ඊට සම්මුඛ කෝණ දෙක එහෙනම් පාද දෙක සමානයි. එම නිසා කෝණ දෙක නම් කරමු. හරියට දැන් කියන්නේ AB C කෝණය සමානයි මේ පැත්තෙන් ACB. හරිනේ මේ x x කියලා දාගත්තු එක. එහෙනම් ඒ වැඩේ හරිනේ කෝණ දෙක සමානයි. හරි. ඊට පස්සේ අපි ආයෙ හිතුවා ගානේ දීලා තිබ්බා AD සමානයි BC කියලා. ඒ හින්දා නේද අපි මෙතෙන්ට x අකුර ගත්තේ.
එහෙනම් අපි ඒකත් ලියමු. ඊළඟට අපි ත්‍රිකෝණය ලියලා ලියමුද? කවුද ත්‍රිකෝණය? ABC ත්‍රිකෝණය. බලන්න මේ ත්‍රිකෝණයේ කවුද සමාන? AD පාදයේ සමානයි DC පාදයට ඒකත් ගානේ දීලා තිබ්බා. දත්තය මේක දුන්න නිසා එම නිසා කවුද සමාන කෝණ දෙක එනවා? කියමු ACB කෝණය සමානයි BAC ට. හරිද? එහෙනම් මෙතෙන්ටත් x අකුර ආවා. දැන් මොකද්ද කියන්න පුළුවන් එහෙනම්? මේ B අකුර ගාව කෝණය මෙතෙන්ට සමානයි නම් C අකුරට සමානයි නම් මේ C අකුර මෙතන A ට සමානයි නම් මේ දෙන්නත් සමාන වෙන්න ඕනනේ. ඒක හරිනේ. තේරෙනවනේ. දැන් අපි මේ පෙන්වන්න කියන එකට ලියමු. මේක ලියමු. කියන්න කියනවා. අර ප්‍රමේය ලියලා ලිව්වත් කමක් නැහැ. මොකද ප්‍රමේය? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට මේ ප්‍රමේය ලියන්න පුතේ. ත්‍රිකෝණයක ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. හරි. එම නිසා මේක හේතුව නිසා එහෙනම් අපිට ලියන්න පුළුවන් ADB කියන්නේ කාගේ එකතුවටද? ADB සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. කියමු කියන අක්ෂර වලින් DAC එකතු කිරීම DCA නැත්නම් ACD. හරිනේ? දැන් බලන්න අපිට පෙන්වන්න කිව්වේ මෙන්න මේකනේ. ඒක නම් ගත්තා. වැඩිපුර දෙන්නෙක් මේ පැත්තේ ඉන්නවනේ. මෙතන වෙනස් නේද? මේ අතර ගැළපීමක් තියනවද මේ දෙන්නයි මෙයයි අතර? මොකද බලන්න. DAC සමාන කාටද? ACD ට. ACD සමානයි ACD. ACD කිව්වත් මේ D කිව්වත් දෙකම එක නේද? බලන්න. ACD කියද්දිත් මේ කෝණය ACB කියද්දිත් එයාමයිනේ අදහස් වෙන්නේ. එතකොට මේ කෝණ තුනම සමානයිනේ එකිනෙකට. එහෙනම් කියන්නකෝ. මෙයාව අයින් කරමු. මේක අයින් කරලා එයා වෙනුවට දාමු කාවද? අර උත්තරේ තියෙන කෙනාව දාමු. දෙලේසින්නේ. මේ දෙන්න සමානයිනේ. මේ එකම අකුරනේ තියෙන තුන් දෙනාගේ. එහෙනම් අයින් කරලා දාමු. මෙයාව අයින් කරා එයා වෙනුවට ලියනවා DAC වෙනුවට ABC. ඕන සමානයි කියලා ඕන ලියලා දෙන්න. තව ටිකක් විස්තරාත්මකව ලියනවා නම් DAC සමානයි ABC ට. DAC ABC ට සමානයි. ACD මේකත් සමානයි කාටද? උදේට බලන්න. ACD සමාන මේකට සමානයිනේ. එකම අකුරනේ තියෙන්නේ ABC ට සමානයි. හරි. මේ හේතුව නිසා මෙයාලා වයින් කරලා මේ දෙන්නම දාන්න. එහෙනම් මම ලියනවා නැවත ADB සමානයි මේක අයින් කරා එයා වෙනුවට දානවා ABC. එකතු කිරීම ACD සයින් කරා එයා වෙනුවට දානවා ABC. හරි. දැන් ABC ට ABC එකතු වුණාම 2 ABC 2 ABC සමානයි මේ පැත්තේ ADB. ඕක නේද පෙන්වන්න කිව්වේ? හරිනේ? අර අපිට ලේසි පුතේ මෙහිම අකුරු දාගත්තාම පේනවා මේව සමානයි නේද කියලා. මෙහෙම ගලපලා ලියන්න මේක පොඩ්ඩක් වෙනම ඇඳ ගන්න. මේ සම්බන්ධය හොයාගන්න. මෙතන ප්‍රමේය ලියමුවා. මතක තියෙනවානේ. හරි. හදා ගන්න බලන්න පැහැදිලිද?
හරිද බලමු ඊළඟ. හරි ඊළඟ බලමු එහෙනම්. බලන්න ඒකේ මෙන්න මෙහෙම තියෙනවා. එනයින් ඒ කියන්නේ අපි කලින් එක හැදුවානේ දැන් එක හරි. BAC අංශක 90 නම් BAC මම නැවත හඳගත්තා ත්‍රිකෝණය BAC මෙන්න මේක අංශක 90 නම් අපෙන් අහනවා BD රේඛාව මේ කොටස සමානයි DC ට. ඒ කියන්නේ දැන් බලන්න පුතේ මේක 90යිනේ. මෙතන ඔයාලා කලින් එකේ මේ පාද දෙක සමානයි මේ කෝණ දෙකක් සමානයි කියලා ඔප්පු කරගත්තා නේද? හරි. එහෙනම් මේක 90ක් වෙනවා නම් ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව 180 වෙනවා නම් මේ එකක් කීයක් වෙන්න ඕනද? 45 45 වෙන්න බෑ. එතකොට 180 දෙනයි මේ කෝණ දෙක සමානයිනේ. එහෙනම් මේ එකක් 45යි. මේකක් 45යි. මේක හරියද? එහෙනම් අපි ওই ටික ලියලෙමු දෙකට. කොහොමද ඔක ලියන්නේ? කෝණ තුනේ එකතුව 180යි කියලා ලියමු නේ. ලියමු එහෙනම්. එකක් ABC එකතු කිරීම අනිත් එක ACB එකතු කිරීම BAC මේ කෝණ තුනේම එකතුව අංශක 180යි. පුතේ මේ දෙන්නා සමානයි නේද? මේ දෙක සමානයිනේ. එහෙනම් අපි එකකින් ලියමු. ඒ කියන්නේ 2යි ABC කියලා ලියමු. එහෙම ලියමුනේ 2යි ABC. BAC වෙනකොට අංශක 90 සමානයි 180යි. එහෙනම් 2යි ABC කියන්නේ 180ෙන් 90ක් අඩු වෙනවා. එහෙනම් 2යි ABC කියන්නේ අංශක 90යි. ABC හොයන්න 92ට බෙදෙනවා අංශක 45යි. මේක හරියද 45 ගත්ත විදිය? දැන් හොඳට බලන්න මේ 45 ගත්තේ අර මේ x කියලා දාගත්තු ඒවට නේද? එහෙනම් මේක 45 නම් මෙතනත් 45 තමයි. මොකද මේ ත්‍රිකෝණයේ පාද දෙක සමානයිනේ. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් මම ලියනවා ABC 45යි එහෙම ABC සමානයි ACD. හරිනේ? ABC සමානයි ACD. ඒක නිසා ACD වලාගයක් අංශක 45යි. ACD සමානයි කාටද? BAC ට. මේකත් x වනේ. එහෙනම් එකක් ලියමු අපි. ACD සමානයි BAC ට. එම නිසා BAC වලාගයක් අංශක 45යි. බලන්න ගත්ත විදිහ හරියද කියලා? එතකොට මේ x අකුර 45යි කියලා හොයාගත්තා. මෙතන x එකක් 45යි. මේ x එකක් 45යි. දැන් පුතේ මේ ලොකු කෝණයේ අංශක 90යි කිව්වා නේද? ඒකෙන් මේ ඇතුළ 45යි නම් මෙතන BAD කෝණයක් 45ක් වෙනවනේ. එකක් 45ක්. එහෙම නේද? දැන් මොකද්ද තියෙන්නේ කියලා හොඳට බලන්න. මෙන්න මේ පැත්තේ ත්‍රිකෝණය දිහා බලන්න. මේකේ කෝණ දෙක සමානයි. දැන් අපි අර කලින් කිව්වේ මේ අනිත් පැත්ත. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඊට සම්මුඛ පාද දෙකක් සමානයි. එහෙනම් බලන්න මේ 45ට ඉදිරියේ තියෙන මේ AD පාදය මෙතන 45ට ඉදිරියේ තියෙන කවුද? BD පාදය. එහෙනම් ඒ දෙන්නා දිගින් සමානයි. BD සමානයි AD ට. AD සමාන කාටද? BC ට. එහෙනම් BD දිගයි DC දිගත් සමානයි. ඕකනේ පෙන්නන්න තියෙන්නේ. හරි නේද? අද ඒ ටික ගලපලා ලියන්න තියෙන්නේ.
ඊට පස්සේ දැන් මොකද කරේ අපි? මේක 45 කියලා හොයාගෙන මෙතනත් 45යි කියලා ලිව්වා නේද? කියන්නකෝ නම් මේක අපිට ලියන විදිහ. B A D සමානයි මේ ලොකු කෝණයේ අංශක 90 වුණානේ. ඒක දුන්නනේ අපිට. ඒකෙන් මේ 45 අඩු කරමු. හරි? එහෙනම් BAD කියන්නේ අංශක 90 අඩු කිරීම 45. එහෙනම් BAD කියන්නේ 40. දැන් පැහැදිලිද එතන? හරි. දැන් යමු අපි ත්‍රිකෝණයට. කවුද ත්‍රිකෝණය අපි භාවිතා කරපු? ABD ත්‍රිකෝණය. මෙතන බලන්න. ABD ත්‍රිකෝණයේ කෝණ දෙක නම් කරමු සමානයි වෙන. BAD කෝණය සමානයි මේ කෝණයට ABD කෝණය. right. ABD සමානයි. කෝණ දෙක සමාන නිසා ඊට සම්මුඛ පාද දෙක සමානයි. කෝණ දෙක සමානයි. එම නිසා AD පාදය සමානයි BD පාදයට. අර හේතුව ලිව්වනම් හොඳ අර ප්‍රමේය අනිත් පැත්තට. උරුදු වෙන්න ලියමු අපි. හරි? බාන ප්‍රමේය කියන්නේ අනිත් පැත්තට. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඊට සම්මුඛ පාද දෙක සමානයි. හරිනේ? එහෙනම් මතක තියෙන එක ලියමු. මෙතෙන්ට ලියන්න. හරි. දැන් එහෙනම් BD එහෙම නැත්නම් AD සමානයි කාටද පුතේ? කලින් අපි ලිව්වා AD සමානයි BC ට. AD සමානයි BC. AD සමානයි BD. AD කියන එක BC ට සමාන නම් අපෙන් අහපු ප්‍රශ්නේ BD සමානයි BC එහෙනම්. එම නිසා BD දිග සමානයි BC දිගට. හරිද රටාව? එහෙනම් පැහැදිලිව හදා ගන්න පුතේ අර තමන් අරගෙන කරන්න නැත්නම් හැප්ලෙනවනේ. මේක දිහා බලාගෙන ලියන්න එපා. හද ලියන්න. දැන් ගන්න විදිය කියලා දුන්නා. ඒක ගලපලා ලියමු. ඒක පුළුවන් වෙනවා. කරමු බලන්න එහෙනම්. හරි බලන්න. 30 වෙනි ගාන ගමු. කරන්න කිව්වෝ. පළවෙනි එක බලන්න 3x ධන 4y 5x ධන 2y. මේක කියනවා සුළු කරන්න කියලා. මොකද කරන්න ඕනේ මුලින්ම? වරහන් ඉවත් කරන්න තියෙන්නේ. අපි හදමු එහෙනම් අපි කරන විදිහට මුලින්ම පළවෙනි වරහනේ පළවෙනි පදය ඒ කියන්නේ 3x ගෙන් දෙවෙනි වරහනම ගුණ වෙනවා. 5x ධන 2y ගුණ කරන්න ඕනේ. ඊළඟට කවුද දෙවෙනි පදය? ධන 4y. එහෙනම් ධන 4y ගෙනොත් දෙවෙනි වරහන ගුණ කරන්න වෙනවා. ගුණ කරමු එහෙනම් වරහන 3x ගෙන් 5x ගුණ කරද්දී 15x වර්ගයි. 3x ගෙන් ධන 2y 6xy ධන නේද? 4y ගෙන් 5x ධන 20xy. හරිනේ? එහෙනම් ධන 4y ගෙන් ධන 2y ධන 8y වර්ග. දැන් බලන්න මෙන්න මේ මැද දෙන්නා එකතු කරගන්න පුළුවන්. එහෙනම් මේක ලියවෙනවා 15x වර්ග 6xy ට 20 එකතු වුණාම 26xy ධන 8y වර්ග. මේක නම් හරියටි. ගැටලුවක් නැහැ මේක ලේසි. බලන්න ඊළඟට හදන්න කියලා තියෙනවා සාධක සොයන්න. A වර්ග ඍණ B වර්ග. මොකද්ද මේ? වර්ග දෙකක අන්තරය. එහෙනම් කියන්නකො ලියන විදිහ. වරහන් දෙක දැම්මා A ඍණ B A ධන B. එච්චරයි. හරිද? ලේසි. අනිත් එක අහලා තියෙනවා සාධක කඩන්න. බලන්න 2x වර්ග ඍණ
5යි x ඍණ 2 ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. මේක සාධක හරන විදිය මුලින්ම පළවෙනි පදයයි අවසාන පදයයි ගුණ කරගන්න. 2x වර්ග ඍණ 2කින් ගුණ වෙද්දී ලකුණත් එක හරියට ඍණ 4x වර්ග. එහෙනම් ඍණ 4x වර්ග ඍණ 4 සාධක වලින් හදන්න ඕනේ කාවද? ඍණ 5 හැදෙන්න ඕන. ඍණ 4 සාධක 4 වරක් 1. දෙවරක් දෙකකින් 5 හදන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි ගමු 4 වරක් 1 හදන්න ඕනේ හැබැයි ඍණ 5. දෙන්නටම ඍණ ගන්න. එතකොට හරි. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද්ද? ඍණයි ගුණ වෙද්දී ධන වෙනවා. ඒතකොට ඍණ 4 හැදෙන්නේ නැහැ. ලකුණ මාරු කර. ලකුණ මාරු කරොත් ප්‍රශ්නේ මේක ඍණ 5 හැදෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? ධන 3 හරි ඍණ 3 හරි වෙනවා. ඔව් ලකුණ මාරු කරොත්. ඒක හරි. එහෙනම් මොකද කරන්නේ? මොකක්ද අවුල? මොකක්ද අවුල? අවුල තියෙන්නේ මේක. අවුල තියෙන්නේ මේක. එතනයි අවුල තියෙන්නේ. හදන්න. ඔව් ඒක තමයි අවුල මෙතනයි තියෙන්නේ. එහෙනම් මේක ඍණ නෙමෙයි ධන 4x වර්ගයේ තියෙන්නේ. ඒක ඍණ දැම්මොත් පුතේ මෙයාව හදන්න බෑනේ. ඔයා කොහොමද හැදුවේ? එන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ ක්‍රමේ තමයි ගන්න මෙතන ධන දාන්න වෙනවා. ඒ කියන්නේ මේක ධන 2 කරගන්න වෙනවා. ඒක දැන් හරියනේ බලන්න මේ ඍණයි ගුණ වෙද්දි ලකුණ ධන. දැන් ධන 4 හැදෙනවා. ඍණ 4යි ඍණ 1යි එකතු වුනහම ඍණ 5යි. ඒකක් හරි. දානේ ලකුණක පොඩි වැරද්දක් තිබුණා. එහෙනම් x වර්ගය x කියලා බෙදන්න මේක ඍණ 5යි x වෙනවා. දැන් හරි නේද? දැන් ආදේශ කරන්න එහෙනම් මේ දෙන්නම මේක ලියනවා 2x වර්ග ඍණ 4x ඍණ 1x එක දැම්මේ නැතත් කමක් නැහැ. ආයි ධන 2 බලමු එහෙනම් පළවෙනි දෙන්නගෙන් ආවද ගන්නෙ x විතරද 2x ගත්ත හැකි. good. නම් 2x ගත්තා වරහන දැම්ම. 2x වර්ගයෙන් 2 ගත්තාම x එකක් ඉතුරුයි. ඍණ 4x වලින් 2x බෙදුනහම කීයද? x කැපෙනවා 4 2ට බෙදුනහම 2යිනේ. ඍණ 2යිනේ. හරිනේ? දැන් බලන්න පුතේ මේ මෙතන ලකුණ ඍණනේ. ඒක ඍණ ගමු. ඍණ කීයද? දෙන්නාම බෙදෙන ඉලක්කම කවුද ගන්න? 1 වෙන ගන්න කෙනෙක් නැහැ නේද? 1 ගන්නද? එහෙනම් 1 ගත්තා. ඒතර ඍණ 1 තමයි එළියට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මෙතන ඉතුරුයි x අකුර ඉතුරුයි. බලන්න උත්තරේ හරියට ලකුණ හැදෙනවද කියලා. ධන 2 කාගෙන්ද බෙදෙන්නේ? ඍණ 1කින් බෙදෙන්නේ. නම් ධනයි ඍණයි බෙදුනහම ලකුණ ඍණ වෙනවා. එහෙනම් ඍණ 2 හැදෙනවා. එහෙනම් හරි නේද වරහන දැන්? right. එහෙනම් සාධක 2 x ඍණ 2යි 2x ඍණ 1යි. හරි නේද? නම් ඒ ගාන හරි. හරි. ප්‍රධාන මාතෘකාව දත්ත නිරූපණය. අනුමාත්‍රිකාව ලියා ගන්න. ඔයාලට මේක යටතේ තියෙන්නේ වට ප්‍රස්ථාර කියන එක. ලියාගමු ඒක. වට ප්‍රස්ථාර මගින් දත්ත නිරූපණය තමයි ඔයාලට කරන්න තියෙන්නේ.
වට ප්‍රස්ථාර මගින් දත්ත නිරූපණය. හරි. අපි ළමයි ඔය වට ප්‍රස්ථාර කියලා අදහස් කරන්නේ වෘත්තයක. වෘත්තයක් තුල තොරතුරු ටික දාන එක. එතනදී අපි භාවිතා කරන්නේ මේ කේන්ද්‍රය වටේට තියෙන කෝණ. එහෙම නැත්නම් අපි කියනවා කේන්ද්‍රික කෝණ කියලානේ. කේන්ද්‍රික ඛණ්ඩ භාවිතා කරලා තමයි තොරතුරු නිරූපණය කරන්න යන්නේ. හරි? අපි පොඩි උදාහරණයකින් බලමු කොහොමද මේකට ගන්න කියලා. මොකද දැන් මෙතන දෙන්නේ අපිට දැන් අපි මම මේක ගත්තේ සිසුන් ගන්න. මිනිස්සු ප්‍රමාණයක් නෙතියින්. ඒක අපි හරවන්න යන්නේ මේකේ තියෙන්නේ මොනවා වලටද? කෝණ තියෙන්නේ අංශක වලට තියෙන්නේ. නේද? එහෙනම් අපි අංශක වලට ගන්න වෙනවා වැඩි. මේක හදන එක එක ක්‍රම තියෙනවා. එක එක ඕන විදිහකට හදන්න පුළුවන්. හදන ක්‍රමය මොකක් වුණත් කමක් නැහැ. නිවැරදි ක්‍රම ගැටලුවක් නැහැ. අපි එක ක්‍රමයක් මම පුරුදු කරන්නම්. සේරම හදාද යන්න ඕනේ නැහැ. මොකක් හරි එකකට පුරුදු කරන්න. එහෙනම් අපි මේක පොඩි ප්‍රශ්නයකින් ලියමු නේ. ලියා ගන්නකො මේ ප්‍රශ්නය. ළමයි කිහිප දෙනෙකු ඔවුන් වඩාත් කැමති ක්‍රීඩාව පිළිබඳව ලබා දුන් තොරතුරු පහත වගුවේ දැක්වේ. ලබා දුන් තොරතුරු පහත වගුවේ දැක්වේ. මේක ඇඳ ගන්න වගුව. වෘත්තය අඳින්න එපා. වගුව විතරක් අඳින්න. ක්‍රිකට් වලට 25ක් කැමති. වොලිබෝල් 20යි, පෙල්ලේ 15යි කියලා ගත්තා. හරිද? දැන් අපි යන්නේ මේ එක එක ක්‍රීඩාවට අදාළ ළමයි නිරූපණය කරන කෝණය හොයාගන්නයි යන්නේ. හරි දැන් මට ප්‍රශ්නට කෝණයට යන්න වෙන්නේ. ඔන්න බලන්න කෝණය ගන්න විදිහ. අපි මේකෙදි හදමු හරස් කුණිතයෙන් හදමු. සාමාන්‍යයෙන් නිතරම ගන්න දෙයක් නේ ඔක හරස් කුණිතය කියන එක. අපි ඒ ක්‍රමයට යන්න ලේසියිනේ වැඩි. මේ බලන්න. මේකේ මුලින්ම අපි ක්‍රිකට් කියන කෝණය හොයාගමු. ක්‍රිකට් වලට අදාළ කෝණය හොයන්න යන්න. එහෙනම් පුතේ දැන් මේකේ අපි හරස් කුණිතේ දාන දෙපැත්තේ කොටස් දෙකක් තියෙන්න බෑ. මොනවද ගන්න කොටස් දෙක? එකක් තමයි අපිට ඕන කරන්නේ කෝණය. අපි මේකේ දන්නේ ළමයි ගන්න, සිසුන් ගන්න. එහෙනම් කොටස් දෙක වෙන්නේ කෝණය සහ
සිසුන් ගන්න. හරිද? එහෙනම් ඔන්න මම ලියනවා කෝණය සහ සිසුන් කියලා ලියන්න. එහෙනම් බලන්න පළවෙනි එකේ ක්‍රිකට් වල ළමයි ගාන ඉන්නවා 25ක්. ඊට අදාළ කෝණය දන්නේ නැහැ. අකුරක් දාගමු. x කියලා දාගන්න. දැන් යන්න දෙන්නේ තව එකක්. එතනදී පුතේ අපි යන්න ඕනේ කෝණයක් ගන්න ළමයි ගානක් ගන්න එකක් දාන්න. නැතුව අපිට හදන්න බෑනේ. මොකද්ද දන්නේ? අපි මේ තුනම දන්නේ නැහැ. කෝණයක් දන්නවා ළමයිනුත් දන්න එක. මොකද කියන්නේ? දැස. මේක එකක් දාන්න. මොකද? මුළු කෝණය 360යි නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක කොච්චර ප්‍රමාණයක් හිටියා කෝණයේ තියෙන්නේ කොච්චරද? 360 නම් මුළු කෝණය දාන්න. 360යි කියන්නේ. එහෙනම් මේක යන්න ඕනේ මුළු කෝණේ නම් මුළු ළමයි මුළු සිසු. මේකත් දන්නවනේ. එකතු කරලා ගන්න පුළුවන් මුළු ළමයි ගන්න. එහෙනම් මෙතන මුළු ළමයි ගන්න අපිට ඕන වෙනවා. කීයක් ඉන්නවද? 60ක් ඉන්නවනේ. හරිනේ? එහෙනම් දැන් දාන්න. මුළු කෝණය සම්පූර්ණ කෝණය අපි දන්න එක අංශක 360. ඊට අදාළ ළමයි ගාන 60. හරිනේ? දැන් හරස් ගුණිතය. එහෙනම් කියන ලියන විදිය x ගුණ කරනවා 60. x ගුණ කිරීම 60 සමානයි 360 ගුණ කිරීම 25. අද x තනි කර ගන්න ඕන. කවද අයින් කරන්න? ගුණ කිරීම 60 අයින් කරන්න බෙදීම 60ක්. මම නැවත ලියලම දාන්නම්. බෙදීම 60ක්. එහෙනම් අනිත් පැත්ත 60න් බෙදෙනවා. මෙතන කැපුණා. මේ පැත්ත 60ට 60 1යි 360ට 6යි. හරි නේද ලියවන විදිහ. එහෙනම් ඉතුරු වෙන්නේ x සමානයි 6 වරක් 25. 25 6ක් 150යි අංශක නේද? අපි කෝණය නෙහෙව්වේ. එහෙනම් කෝණය අංශක 100. හරිද ගත්ත ක්‍රමය? ඔන්න ක්‍රිකට් වල කෝණය. එහෙනම් ඔය විදිහමයි වොලිබෝල්. අපි එකත් හොයලා බලමු. එහෙනම් ඔන්න වොලිබෝල් වල කෝණය. මේක හොයමු. කියන්නේ නම් කොටස් දෙක දැන් කෝණය සහ සිසුන්. කෝණය සිසුන්. right. අපි යන්නේ වොලිබෝල් වලට. එහෙනම් ළමයි ගාන ඉන්නවා 20ක්. ඊට අදාළ කෝණය x. නෑ. අපි දන්න එක මොකද්ද? අංශක 360ට 60. හැබැයි දැන් තව එකකුත් ගන්න. මොකද? ඇයි ක්‍රිකට් වල ගන්නේ? එයා අංශක කීයද? 150ට ළමයි කීයක් එනවද? ඒකක් පුළුවන් ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඕන නම් අංශක 150ට ළමයි 25යි කියලා දාලා හදන්නත් පුළුවන්. හැබැයි වඩා හොඳයි ඇයි ගාන තිබ්බකම යන්න. ඇයි එහෙම කියන්නේ? වැරද්ද මෙතන වැරදින් හින්දා නෙමෙයි. ඇයි? ඔයාලගේ අතින් මෙතන කොහේ හරි වැරදුනොත් ඉතින් එහාට හදන හැම එකක්ම වරදිනවා. මේක ගත්තොත් නේද? එහෙම වෙනව නේද? අපි මෙතන වැරද්දක් වුණත් අපේ අතින් සුළු කරන්නේ. ඒක මේකත් වැරදිලා යනවා අපරාධනේ. එහෙනම් හොඳම දේ ගානේ තිබ්බකම ගන්න. මේකෙනුත් අවුලක් නැහැ. කැමති නම් හදන්න. Tamanට Taman ෂුවර් නම් හදන්න. සුළු කිරීම අවුලක් නැහැ කියලා හදන්න. ලේසියට මෙතනින් හදන්න බෑ. කමන්න. එහෙනම් අපි ගානේ තිබ්බකෙන්ම යමු. එහෙනම් අංශක 360ට 60යි. හරි පැහැදිලි කිව්ව එක මේකෙනුත් ඕනනම් හදන්න පුළුවන්. දාමු හරස් ගුණිතය. කියන ලියන විදිහ නම් x ගුණ කිරීම 60 සමානයි 360 ගුණ කිරීම 20.
ගුණ කිරීම 60 අයින් කරන්න. මම දැන් මෙතෙන්ටම දානවා බෙදීම 60. දැන් අනිත් පැත්තත් 60න් බෙදු. කපමු එහෙනම්. කැපුවා 60ට 1යි 360ට 6යි. නම් x සමානයි 6 ගුණ කිරීම 20 කීයක් එනවද? 120යි. ඔන්න ඒකත්. ඊළඟට එන කවුද ඉතුරු දැන්? L. ඒකත් බැරිද මෙහෙම හදන්න දැන්? පුළුවන් මේකම. මට තව ක්‍රමයක් කියන්න. දැන් ඉතින් මේ දෙන්නගේ කෝණ දෙක දන්නවා නම් අපි දන්නවා මේකේ මුළු කෝණය අංශක 360යි කියලා. එහෙනම් ඉතුරු එක හොයන්න හරස් ගුණිතෙටම යන්න ඕනද? නෑනේ. එහෙනම් මොකද කරන්නේ? 150 120යි එකතු කරලා 360න් අඩු කරනවා. ලේසියි නේද? නම් අවසාන එක හොයන්න ඒක කරන්න පුළුවන්. එහෙනම් අපි මේ විදිහට හොයමු නේද? L. right? L වල කෝණය හොයමු. 150යි 120යි එකතු වුනහම 120යි එකතු කරා 270යි. එහෙනම් මුළු කෝණයේ අංශක 360 හින්දා 360න් අඩු කරනවා 270ක්. කීයක් එනවද? අංශක 90ක්. හරි නේද එහෙනම්? ඇයි? හරිද වැරදිද? කැමති නම් හරස් තුන දෙන් හදන්න. දැන් මේ ආපු කෝණ ටික අරකට දාන්න ඕන. කොහොමද දාන්නේ? මයින්ඩ් ඕනද? නෑ මයින්ඩ් ඕනේ. ආසන්න වශයෙන් දාන්න. හරිද? එහෙනම් පළවෙනි කෝණේ ක්‍රිකට් 150යි. 150ක් කොහොමද? 180 වලට අඩු වෙන්න දෙපෙනේ. නිකන් අපි මේ ගණන් වගේ මොකද? 150යි කියලා නම් කරන්න කෝණය මේක ක්‍රිකට් කියලා ලියන්න. තොරතුරු ටික දාන්න. ඊළඟට අපි ගත්තා 120ක් මේක 90 අපිට 90 අඳින්න පුළුවන් 90 ඇඳගන්න. එහෙම ගෙවනම් 90යිනේ. ඒතර වෙන්න 90. එහෙනම් මේක 120 වෙනවා. 120 වොලිබෝල් 90 L. හරිද වැඩි? ලේසි මේක පළවෙනි පේපරේදී කොටසට එනවා. ඌරුවට හදන්න පුළුවන් ලකුණු 10 ගන්න පුළුවන්. ලේසි ප්‍රශ්නයක්. හරස් ගුණිතයෙන් හදන්න ඕනම ගාණක් උඩ දාන්න පුළුවන්. හදාගම එනම් පැහැදිලිව දැන්. ප්‍රශ්න ලියාගමු දෙනවා. හරි. මේක ඇඳගත්තනේ එහෙනම්. අනිත් තොරතුරු ටිකක් පළවෙනි ප්‍රශ්නය. කෙලින්ම මම ප්‍රශ්නට යන්න විස්තර ඕනේ නැහැ. මේක ටියුට් එකේ තියෙන ප්‍රශ්නයක්. පළවෙනි එක අලුත් ගිණුමක් ආරම්භ කිරීමට පැමිණි සංඛ්‍යාවේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. අලුත් ගිණුමක් ආරම්භ කිරීමට පැමිණි සංඛ්‍යාවේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. අපි හදාගෙන යමුනේ. හදන්න බලන්න. නිකන් පොඩි ප්‍රශ්නයක් නේද? මේකට x කියලා දාගෙන හදුවත් කමන්නේ. කෝණවල එකතුව 360යි. හදලා ගන්න.
හරිද? right. හතුනේ නා. හතුනේ. x එකතු කිරීම 120 60 තවත් 60ක් තියෙනවා 40. මේ කෝණ සියල්ලගම එකතුව අංශක 360යි. හරි. දැන් එහෙනම් මේ ටික එකතුව ගමු නේද? එහෙනම් x එකතු කිරීම කීයද ළමයි? 280ක් වෙනවා. හරි. සමානයි 360. එහෙනම් x කියන්නේ 360 නඩු කරන්න 280. ඊළඟේ 80. කරන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තව එකක් ලියා ගන්නකො මේකට. ලියන්න ඈ. චෙක්පත් තැන්පත් කිරීමට පැමිණි පිරිස 24ක් නම් මුළු පාරිභෝගික නැත්නම් මුළු පිරිස කොපමණද? මුළු පිරිස කොපමණද? චෙක්පත් වලට 24යි. අහන්නේ දැන් මුළු පිරිස. ඉස්සන් කරමු. බලන්න. ප්‍රශ්න කියලා තමක් නැහැ. බලන්න හතර හිතන්න කොහොමද කොටස් දෙක එන්නේ කියලා එකටම බලන්න. එකක් අනිවාර්යෙන්ම කෝණයයි අනිත් එක ළමයි නෙමෙයි ඉන්නේ මේකේ පිරිස. හොඳයි. දැන් මෙතන ප්‍රශ්නේ ඇහුවේ මුළු පිරිස. ඒ කියන්නේ අංශක 100ට දහන්න නෙමෙයි. 360ට කීයද කියලා යහන්නේ. නේද? එහෙමනේ අහන්නේ. එතකොට මේක දැන් කොටස් දෙක දාද්දී මේ බලන්න. එකක් කෝණය අනිත් පැත්තේ පිරිස කියලා මම ලියන්නම්. දැන් අපෙන් අහන්නේ මුළු පිරිස. ඒ කියන්නේ අංශක 360ට කීයද කියලා අහන්නේ. නම් කෝණය අංශක 360යි ඒකට අදාළ පිරිස දන්නේ නැහැ. x මුළු ගාන තමයි දන්නේ. දන්න එක මොකක්ද? අංශක කීයද? 60කට කී දෙනෙක් ඉන්නවද? ඒක තමයි දන්න එක දැන්. එතකොට කෝණය අංශක 60යි ඊට අදාළ පිරිස 24යි. කඩලා ගන්න එපා මේව.
දැන් දාමු හරස් ගුණිතය. හරිද ලිපියේ පැහැදිලිනේ? දැන් ලියන්න එනවා ළමයි. x ගුණ කිරීම 60 සමානයි 360 ගුණ කිරීම 24. දැන් ගුණ කිරීම 60 අයින් කරන්න. බෙදීම 60ක් දැම්මා. එහෙනම් අනිත් පැත්ත 60න් බෙදුවා. මෙතන 60ට 60 කැපුණා. එතන කැපෙන විදිය 60 1යි 360ට 6ක් තියෙනවනේ. එහෙනම් බලන්න ඉතුරු වෙලා තියෙන්නේ 6 ගුණ කිරීම 24 කියලා. 24 වරක් 6. 140. හරි නේද? පිරිසන එහෙම ඕනේ නේද? හරිද දාපිරිය? හරි. ගැටලුවක් තියෙනවා. තව එකක් මේකෙන්ම දෙන්නද අපි අලුත් එකක් එන්න පොඩ්ඩක් ටිකක් විස්තරාත්මකව එක. මේ මේකක් යමුනේ. වැඩි විස්තර ප්‍රශ්නයක් අහමු. හරි සමහර ලියන්නේ නම් ප්‍රශ්නේ අපි අතරත් එක්කම ලියමු. පාසලක ශිෂ්‍යයින්ගෙන් ඔවුන් වඩාත් කැමති ක්‍රීඩාව පිළිබඳ තොරතුරු ඇතුළත් වට ප්‍රස්ථාරයක් දැක්වේ. ප්‍රශ්න ටික ලියාගනිමුද? තුනක් තියෙනවා. දැන් ඉන්නේ පළවෙනි එක ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයින් ගණන 240ක් නම් වොලිබෝල් ක්‍රීඩාවට කැමති ළමයින් ගණන සොයන්න. දෙවෙනි එකක් කියන්නේනෝ. දෙවෙනි එක පාපන්දු ක්‍රීඩාවට කැමති ශිෂ්‍යයින් ගණන ළමයින් ගණන 210ක් නම් එහි කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. තුන්වෙනි එක
එල්ලේ ක්‍රීඩාවට කැමති එල්ලේ ක්‍රීඩාවට කැමති සිසුන් ගණන නැත්නම් ළමයින් ගණන සොයන්න. හරි ප්‍රශ්න තුනයි. පොඩි ප්‍රශ්න තුනක්. බලන්න හිතලා කරා. මේ වෙලාවක් දෙන්න. රස්කුණ තේම ඕනේ නෑ වෙන වෙන ක්‍රමක් අවුලක් නෑ. අද විනාඩි 5ක් විතර ඇතිනේ. පාපන්. හරියට කොටස් ටික දාන්න නෑ වරද්දලා. මුළු ළමයි ගන්න දෙන්නේ නෑ. හාල් දෙන්නේ. ක්‍රිකට් වල දුන්නේ. ක්‍රිකට් වල කෝණේ කියන්නේ 120යි 120ට තමයි 240. ඒක කියලා බලන්න. අවදිස්සම 360 360 යන්නේ නැහැ. දීලා තියෙන එක ලියන්න. මේ ළමයි ගාන ළමයි ළමයි ගාන බලමුනේ. හරි. දැන් ඕක ඔය හරස් ගුණිතය නැතුවත් උත්තරේ හිතන්න පුළුවන්. අපි චුට්ටක් නිකන් හදලා බලමු. මේ බලන්නකෝ. මම දුන්නේ ක්‍රිකට් වලට අදාළ ළමයි ගාන නේද? ඒ කියන්නේ අංශක 120ට කීයක් ඉන්නවා කිව්වද?
240ක් ඉන්නේ. පුතේ චුට්ටක් මේක දිහා බලන්න. ළමයි 240ක් ඉන්නවා. කෝණයයි මේකයි දිහා බලන්න. ළමයි ගානේ දිහා බලන්න. කෝණයේ දෙගුණය ළමයි. පේනවද? එහෙනම් වොලිබෝල් කෝණය 75 නම් 75 දෙගුණය තමයි ළමයි. ඒ කියන්නේ කී දෙන්න ඕනේ? 250 එන්න ඕන. හදලා බලමුද අරස්තුනේ දාලා. හැටව නිකම්ම හිතුවේ හැකි වැඩේ. එහෙනම් අපෙන් ඇහුවේ වොලිබෝල් වලට අදාළ ළමයි ගාන කොටස් දෙක මම ලියනවා කෝණය සහ ළමයි කියලා. කෝණය දන්නවා අංශක 75යි ඊට අදාළ ළමයි ගාන දන්නේ නැහැ. හරි අංශක 75ට x. එහෙනම් අපි දන්නේ එක දැන් 300ට නෙමෙයි දන්නේ දන්නේ 120ට ළමයි කීයද කියලා. එහෙනම් කෝණය අංශක 120යි ළමයි ඉන්නවා 240. එහෙනම් x අකුර ගන්න හරස් ගුණිතය දාන්න. හරි. එහෙනම් x ගුණ කිරීම 120 සමානයි 75 ගුණ කිරීම 240. එහෙනම් ගුණ කිරීම 120 අයින් කරන්න බෙදීම 120ක් අනිත් පැත්තත් 120ෙන් බෙදෙන්න. එහා පැත්ත කැපෙන විදිය 120යි 240යි දෙකයි නේද? බලන්න එහෙනම් ලේසියෙන් එනවනේ 75 ගුණ කිරීම 2 150. අපි හිතමු දේ හරිය නේද දැන් 150 ඔන්න හැදිලා. හරි පළවෙනි එක ඕක ඇහුවේ ප්‍රශ්නේ. දෙවෙනි එක ඇහුවා කෝණය. ළමයි ගාන දුන්නද මන්දනේ? කාගෙද දුන්නේ? පාපන්දු වල. ළමයි කීයක් ඉන්නවද? 210යි. දැන් කෝණය එකපාර කියන්න පුළුවන් වෙන්න ඕන. මේකේ භාගය නේද? මෙතන 240ක් භාගයෙන් 120. එහෙනම් 210 භාගේ 105 ඉන්න ඕනේ. බලලා බලමු. කෝණය සහ ළමයි. එහෙනම් කෝණය තියෙනවා කෝණය තමයි දන්නේ නැත්තේ නේද? කෝණය x ළමයි 210යි. එහෙනම් අපි දන්න එක ක්‍රිකට් එකම දාමුනේ. ළමයි 240කට කෝණය 120යි. දැම්ම හරස් ගුණිතය කියන්නේ නලියන විදිය x ගුණ කිරීම 240 සමානයි 210 ගුණ කිරීම 120. එහෙනම් ගුණ කිරීම 240 අයින් කරන්න බෙදීම 240ක් අනිත් පැත්තත් 240ෙන් බෙදු. මෙතන කැපිලා ගියා. මෙතන 120 එකයි 240ට 2යි. දැන් හරියනේ බලන්න. x සමානයි 210 බෙදීම 2 කීයද? 105යි. එන්නේ අපූර්වට කෝණේ. හරිනේ. 105 ඔන්න ගන්න. පාපන්දු 105යි. ඊළඟ ප්‍රශ්නේ නැහුවා L වල ළමයි ගන්නනේ. කෝණය දන්නෙත් නැහැ. එහෙනම් මුලින්ම කෝණය හොයන්න වෙනවා. මොකද මුල් ළමයි ගානක් අපිට කිව්වේ නෑනේ අඩු කරලා ගන්න. එහෙනම් අපිට මෙතන කෝණය හොයා ගන්න වෙනවා 360 භාවිතා කරලා. හදමු එහෙනම්. කොහොමද කියන්නේ? x එකතු කිරීම 120 75 105 සමානයි 360යි. x එකතු කිරීම තමයි මේ ටිකේ එකතුව කීයද? කීයක් එනවද? 300යි. හරිද 300? නම් මෙතෙන්ට 300ක් එනවා සමානයි 360යි. එහෙනම් x හොයන්න 360න් 300ක් අඩු කරා කීයද කෝණය? 60යි. දැන් ඉතින් එකපාර කියන්න පුළුවන් කෝණය 60යි නම් L කියන ක්‍රීඩාවේ ළමයි කීයක් ඉන්න ඕනද? 120ක් ඉන්න බෑ. මේ හදලා බලමු. දැන් ආයෙ දානවා මම කොටස් දෙක. කෝණය සහ ළමයි.
කෝණය දන්නවා අංශක 60යි ළමයි x. එහෙනම් දන්න එක අපේ ක්‍රිකට්. කෝණය 120ට ළමයි 240යි. දැන් මේ දහරස් ගුණිතය. එහෙනම් මේක ලියනවා x ගුණ කිරීම 120 සමානයි 240 ගුණ කිරීම 60. එහෙනම් ගුණ කිරීම 120 අයින් කරන්න බෙදීම 120ක්. අනිත් පැත්තත් 120ෙන් බෙදමු. මෙතන කැපිලා ගියා. මෙතන එහෙනම් 120 1යි 240ට 2යි. හරි නේද? එහෙනම් x සමානයි 2 ගුණ කිරීම 60 120යි. හරි නේද ළමයි ගණන ගත්ත විදිහ? දැන් ඒක හිතලා කියන්න පුළුවන් නේද? ඒක දිහා බලලා. හරි. මොකක් හරි ක්‍රමයක් කමක් නැහැ. හැබැයි හදන විදිය ඕනා. මෙන්න හදුවා. අමාරුද මේක? ඔය පාඩවීම තියෙන ওই ටික තමයි යන්නේ. වෙනස් වෙන්නේ. අපි බලමු ඊට පස්සේ ටියුට් එකේ ගණන් හදන්න. හරි නේද? අපි අදට නතර කරමු.